ඔයාලට පේනවා ඇති මේ පාක් එක. ඔයාලා ආස කරන තැනකට ආවා මේ. Hello, welcome back everyone. ඉතින් අද පොඩි වෙනස්ම වීඩියෝ එකක් කරන්න හදන්නේ. මම දැන් ඉන්නේ UK වල. UK වල මම ඉන්න පැත්තේ පොඩි ලස්සන තැනක් පෙන්වන්න හදන්නේ ඔයාලට. මගේ යාළුවෝ ටික නැහැ. ඒ වුණාට මම මේ වීඩියෝ එක අප්ලෝඩ් කරනවා. කොහොම හරි මම මේ ඉන්න තැන මම ඉන්නේ වොට්ෆෝඩ් වල පොඩි මම ඉන්න තැන කියන්නේ මම නැවතලා ඉන්න තැන ළඟ පොඩි ලස්සන පොඩි පාක් එකක් වගේ පොඩි ලස්සන තැනක් තියෙනවා. මම ඒක පෙන්නන්නම්. තව ඉස්සරහට ලස්සන දැන් බලමු. Hello යාළුවනේ, ඉතින් අද අලුත් දවසක්. මම අද ඔයාලට කිව්වා මේ අපේ එළිය තියෙන පාක් එක වෙන්නන්න එක්ක යනවා කියලා. පේනවද දන්නේ නැහැ. මෙන්න මේක බලන්න. ඉතින් අද වහින්නේ අද අලුත් දවසක්. මේ අපි අද ගිහලා බලමු පාක් එක. ඒ වගේම අපි අද යමු මේ වොට්ෆෝඩ් වල තියෙන ටවුන් සෙන්ටර් එකට. වොට්ෆෝඩ් මෝල් කියලා තියෙනවා. තව නමක් තියෙනවා. අපි එතනට ගිහලා බලමු. මේ අපි ගිහලා බලමු කොහොමද මේ තැන් දෙක කියලා. ඔන්න එන යාළුවනේ, අපි පාක් එකට ඇතුල් වෙන්න හදන්නේ. මම දන්නේ නැහැ මේක මේ මෙතන මේ ෆ්ලැට් එකේම ප්‍රොපර්ටි එකක් දීලා නම් දන්නේ නැහැ. කොහොම හරි නේ ගවර්න්මන්ට් එකෙන් හදලා දන්නෙත් නැහැ. කොහොම හරි මේක තමයි ඉතින් ආගේ ගෙවල් ළඟ තියෙන පාක් එක. එහෙනම් මෝල් එකේ සිටියු. ඉතින් මේ
තමයි මේ මුලද අගද දන්නේ නැහැ. කොහොම හරි මේ අග හරි මුල හරි මැද නෙමෙයි. මෙතන මේ ඔයගොල්ලෝ පේනවා ඇති මෙතන සෙල්ලම් කරන්න පුළුවන් තැනක් තියෙනවා. මෙතන පොඩි පේනවා ඇති ට්‍රීට්මන්ට් ගන්න පුළුවන් නම් එහෙමයි. අතන පොඩි කන්න තැනක් තියෙනවා. මෙහෙම ෆෝන් එකක් කරලා වීඩියෝ කරනවා කියන්නේ ඉතින් මේ වගේ රකට ඇවිල්ලා ඔයාලා ආස කරන තැනකට ආවා. මේ මෝල් එකේ තියෙන වැදගත්ම ස්ථානය ඔයාලට පේනවා ඇති. Apple Store එකක් තියෙනවා. අපි මෙතනට ගිහලා බලමු මොනවා වගේද කියලා. මෙතන රෙකෝඩ් කරන්න පුළුවන් කියලා නම් දන්නේ නැහැ. කොහොම හරි මම නම් රෙකෝඩ් කරනවා ඉතින්. ඒක ඔයගොල්ලන් ටෙස්ට් කරලා බලන්න පුළුවන් ෆෝන් එක මොනවා වගේද කියලා. iPhone 10 තියෙනවා tab. iPhone 17 එක බලමු. 17 Pro X Pro Max. මෙතනින් ඕගොල්ලොන්ට මේ පේනවා ඇති monthly pound 50ක් දීලා ගන්න පුළුවන්. iPhone lagi අලුත්ම එක iPhone Air. iPhone 17 වල orange color එක. iPhone store එකෙන් එළියට ආවා. iStore දැන් අපි කොහෙද යන්නේ? දැන් කඩවල නම් ඕන තරම් තියෙන මේ ගොඩක් තැම්බල මේ එන ලක්සරි බඩු තියෙන්නේ නිකන් අර ශ්‍රී ලංකාවේ තියෙන one goal face එක වගේ. ඒ වුණාට මෙහි සමහර දැන් තියෙනවා ප්‍රොඩක්ට්ස් එහෙම මේ අඩු ගන්නට ගන්න පුළුවන් මේගොල්ලෝ සේල්ස් දාලා තියෙනවා. ඒ වගේ මේ ස්ටුඩන්ට්ලට වෙනම ඔෆර්ස් දෙනවා. මෙන්න මම ආසම තැන. නෑ මෙන්න. Primark. මේ තමයි දුප්පතාගේ හිතවතා කිව්වොත්. සරලව මේ වගේ තමයි. ඉතින් මොකද මෙතන ගණන් අඩුයි. ගොඩක් බඩුවල. ඔය සාමාන්‍යයෙන් මෙහි ෂූස් එකම පට්ට ගන්න. මේ පවුන් 45ක් 40ක් වගේ වෙනවා. ඒ වුණාට මම මෙහෙන් පවුන් 10ට ගත්තා ඩෙක් ෂූස් දෙකක්. පවුන් 10ට ලාභයි. ඒ වගේම මාර ක්වොලිටි එක. මේ ඉතින් ගණන් අඩුයි. ඉතින් මෙතන ප්‍රයිමාර්ක් එකේ බඩු. ඔයාලට ගොඩක් දේවල් මෙතනින් ගන්න පුළුවන්. කෑම බීම හැරෙන්න. සාමාන්‍යයෙන් ඉතින් ගොඩක් ඔය ඩේ ටු ඩේ වැඩ කරන කට්ටිය සාමාන්‍යයෙන් බජට් එකට ඇඳුම් ගන්න කට්ටිය එහෙම මෙතනට එනවා. ඉතින් එතන කිව්වොත් බජට් කියන්නේ මේ ඉතින් ගොඩක් කට්ටිය ඉතින් බජට් තමයි ඔයගොල්ලෝ පේනවා ඇති. මෙතනම සෙනග මේ තමයි ප්‍රයිමාර්ක් එක.
ප්‍රයිමාර්කයෙන් ඉදිරියට ආව යාළුවනි. ප්‍රයිමාර්කේ විතරක් නෙමේ ගණන් අඩු මේ මෝල් එකේ තව තැන් තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලොන්ගේ නම් ඉතින් ඔය සමහරක් ප්‍රොඩක්ට් විතරයි ගණන් අඩු. ඒ කියන්නේ ඉතින් ඒ විදිහෙන් අපි හොයලා ගන්න ඕනේ. සාමාන්‍යයෙන් ප්‍රයිමාර්ක් එකේ නම් මේ හැම එක ලොකුවට ඉතින් හොයන්න දෙයක් නැහැ. හැම එකක්ම වගේ ඉතින් ගණන් අඩුයි. ඉතින් මේක තමයි SIM ගන්න මේ ප්‍රධාන SIM එක 3 SIM එක. මේ ගොඩක් කට්ටිය ඉතින් 3 SIM එක ගන්නවා. මොකද මේ 3 SIM එක ටිකක් සාමාන්‍ය මේ සිග්නල් එහෙම හොඳයි ගොඩක් තැන් වලට. ඉතින් මගේ ගාව තියෙන 3 SIM එකක්. ඒක ඉතින් මට මෙහි ඉන්න අය කෙනෙක් තමයි අරන් දුන්නේ. තාම මගේ නමට SIM එකක් නැහැ. මොකද මේ SIM එකක් ගත්තේ මට ගොඩක් ප්‍රශ්න ආවා මේ ඒක මම ඔයගොල්ලන්ට හිමීට කියන්න මොනවාදුනේ කියලා. මාර ප්‍රශ්න ආවා මෙහෙට ආපු මුල් කාලේ SIM එකක් ගන්න බැරි වුණා. බැංකුව account එක හදන්න බැරි වුණා. හිමීට කියන්න මේ කොහොම හරි මේ 3 SIM එක හොඳයි. ඉතින් ඔයගොල්ලන්ට එක offers දෙනවා. ඒ කියන්නේ ඔයාලා මේගොල්ලන්ගේ SIM එකක් අරන් ඔයාලා හොඳට මේගොල්ලන්ගේ monthly bill එක හොඳට pay කරනවා නම් මේගොල්ලෝ ඔයාලට ඔය එකක් දෙනවා. සාමාන්‍ය phone එකක් කැමති phone එකක් හරි tab එකක් හරි එහෙම ගන්න. ඉතින් සාමාන්‍යයෙන් මෙතන iPhone 17 Pro Max එකක් වුණත් ඔයගොල්ලන්ට request කරන්න පුළුවන්. ඒකට ඒගොල්ලෝ කියන මාසෙකට pound 50ක් වගේ දෙන්න. මේ pound 50ක් හරි 45ක් හරි ඔන්න ඔය ගානක්. මේ additionally මේ SIM එක bill එකට අමතරව ඔයාලට ඒකට ඒගොල්ලෝ phone එක දෙනවා. ඒකට ඔයාලට contract base ගන්න පුළුවන් ඔයාලට phones. සාමාන්‍ය කෙනෙක් ඔයා කැමති නම් මාස 12න් ගෙවල ඉවර කරන්න ඒක එහෙමයි. ඒගොල්ලෝ ඒක calculate කරලා දෙනවා. එහෙම නැත්නම් මාස අවුරුදු 3ෙන්ද සාමාන්‍ය පරිමාණ ගන්න අවුරුදු 3යි. අවුරුද්දෙන් හරි ඔයගොල්ලෝ කැමති දෙයකට ඒක ඒගොල්ලෝ ටික කතා කරලා වැඩි කරගන්න පුළුවන්. ඉතින් මෙහෙන් SIM ගන්න එකත් ඉතින් හරිම වාසි. ඉතින් මොකද මේගොල්ලෝගේ SIM වලටත් මෙහි තියෙනවා තව සිස්ටම් එකක් ක්‍රෙඩිට් ස්කෝර් කියලා. ඉතින් ඔයාලා මේ SIM එකක් අරන් ඒ වගේම බැංකු account එකක් හදාගෙන ඔයගොල්ලෝ ඒකට ගානට සල්ලි දාලා මේන්ටේන් කරනවා නම් ඔයාගේ ක්‍රෙඩිට් ස්කෝර් කියන එක වැඩි වෙනවා. ඒතකොට ක්‍රෙඩිට් ස්කෝර් කියන එක වැඩි වෙන එකෙන් ඔයාලට තියෙන වාසිය තමයි ඔයාලට මේ UK වලදී ලෝන් එකක් එහෙමකින් ගන්න පුළුවන් ලේසියෙන්. ඒතකොට ක්‍රෙඩිට් සාමාන්‍ය ලෝන් එකක් ගද්දී මේ ක්‍රෙඩිට් ස්කෝර් කියන එක බලනවා. ඉතින් ඔයාලට මුල් කාලේ නම් ලෝන් ගන්න බෑ. ඉතින් සාමාන්‍ය අවුරුදු 2-3ක් ගියාට පස්සේ ඔයාගේ ස්කෝර් එක හොඳ නම් ඔයාලට හොඳ ලෝන් එකක් ගන්න පුළුවන් මෙහි. මෙහි ඉතින් ලෝන් එකක් ගත්තම ඉතින් මෙහි ඉන්න කට්ටිය දන්න මොනවද කරන්න පුළුවන් මොනවද කරන්න බැරි කියලා. ඉතින් කරන්න බැරි දෙයක් නැහැ ලෝන් එකක් ගත්තොත්. ඒ වුණාට මම ඉතින් ලෝන් ගන්න ආස නැහැ. ඒක තමයි සරලම කියන දේ. ඉතින් මේක තමයි Lloyds බැංක් එක. UK වල යන ප්‍රධානම බැංක් වලින් එකක්. තව තියෙනවා Barclays කියලා තියෙනවා, NatWest කියලා තියෙනවා. ඉතින් මේ බැංක් එක වහලා මේ අද සන්ඩේ හින්දා වහලා. කොහරි මේ Lloyds බැංකේත් කියන ලොකු කතාවක් තියෙනවා. ඒක පස්සට කියන්නම්. මේ වෙන කතා හරියක් තියෙනවා කියන්න. ඉතින් මේ Watford Atria Watford Town Center නැත්නම් Watford Mall එකේ ඉන්නේ. පළවෙනි වතාවට රටකට යනවා නම් මුලින්ම ගන්න ඕන දේ තමයි SIM එකක්. මොකද ඉන්ටර්නෙට් කියන දේ තමයි ඕන. මොකද මේ පාරවල් එහෙම එකපාරට යන්න ඕනේ විදිහ හිතා ගන්න බෑ. මේ මුලින්ම ගන්න ඕන SIM එකක්. SIM එකක් අරගෙන Google Map එකේ හරහා පාරවල් හොයන්න තමයි මුල් කාලේ යන්න ඕනේ. ඊට පස්සේ පැත්ත කියන්නේ තැනට හුරු වුණාට පස්සේ ඔයාලට මෙහෙ ගේමක් නැහැ ඉතින්. තමයි කියන්න තියෙන්නේ. මුලින්ම ඉතින් කොහොම හරි SIM එකක් ගන්න. ඊට පස්සේ
බෑන්ක් account එකක් ওই දෙක තමයි ඉතින් මෙහි මේන්ලි ඊට පස්සේ තමයි ඉතින් ජොබ් එකක් හොයාගෙන අර මේ ඉතින් හිමිට කියන්න ඒක. ඔය තමයි කියන්න දෙන්නේ මම තවත් තැනක් පෙන්නන්නම්. ඒක එතනින් පස්සේ මම වීඩියෝ ඉවර කරන්න. යාළුවනේ මේ වෝට්ෆෝඩ් මාකට් කියන්නේ දැන් අද සන්ඩේ මේ සන්ඩේ මාකට් එක නැහැ. කියන්නේ මාකට් කියන්නේ මාකට් එක තියෙනවා. මං කියන්නේ මේ මෙතන එන කඩවල් පොලිමත් තියෙනවා වීක් ඩේස් වල. හරිද? මේ වගේ පිටිපස්සේ මේ පැත්තේ මෙතන එකයි තියෙන්නේ. එතන එන 5ක් 6ක් 7ක් වගේ තියෙනවා මේ කෑම කේක ෆුඩ්ස් අරගෙන ඒවා. මේ අද සන්ඩේ ඉන්නද කොහෙද ඒක නැහැ. කොහොම හරි මේ ඉතින් මේ වෝට්ෆෝඩ් මාකට් එක සන්ඩේ වල ෂොප්ස් ටිකක් වහලා නමුත් මිනිස්සු වැඩි ඉතින් සන්ඩේ අයිදත් නේ ඉතින් සන්ඩේ වහලා තියෙන්නේ. එහෙනම් බිස්නස් තියෙන්නේ ඉතින් සන්ඩේ නේ මිනිස්සු ඉන්න දවස්වල තමයි කඩවල අරින්න ඕනේ නැත්නම්. anyways කොහොම හරි මේ තමයි මාකට් එක. තවත් වීඩියෝ එකකින් සෙට් වෙමු. See you in the next video. Bye bye.